මේ දරුවට තව තවත් වැඩියෙන් පරිස් ගන්න ලැබේවා කියලා හොඳ අපලසන්නා දෙන්න. අපේ කෙල්ලෝ වගේ නේ මේකක් දාන. කොල්ලෝ ටික මොන උනත් යෝගට් එක ගන්නවන්නේ. ඕන අවස්ථාවේ තමයි දක්ෂාකාරයෙන් හලෝ මගේ රත්තරන් යාළුවනි අද වීඩියෝ එකෙන් අරන් ආවේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඇකඩමි නිගම්බු බ්‍රාන්ච් එකේ අවුරුදු උත්සවය. ඉතින් මුලින්ම මම ගියා ටිකට් කවුන්ටර්ස් වලට. එතෙන්දී මම දැක්කා මගේ අතිජාත මිත්‍රයා පසන්ව. උදේ පාන්දරම අපේ බව්වවත් හොයාගත්තා. බව් මේ බලන්න. අපේ අක්කා ඉන්නවා ගන්නට. මිකිල ඉන්නවා මෙතන. අක්කා ඉන්නවා නම් මිකිල එතන. ඒක තමයි. මිකිල ඉන්නවා නම් අක්කා එතන. කොහොම හරි කමන්නේ. මුලින්ම චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දැල්වලා ඊට පස්සේ පිළිගැනීමේ නැටුමකින් පස්සේ තමා අපේ අවුරුදු උත්සවය ආරම්භ වුණේ. මුල්ම තරගය වුණේ අලියට ඇස තැබීම. ඕනේ අවස්ථාවේ තමයි දක්ෂාකාරයෙන් අලියට නිසිත රස තියනවා කියන්නේ. මීගමු හින්දා අපි මාළුවෙට ඇස තබන්න ගියේ. ඒ උනාට ලොකු මාළුවෙක් හොයාගන්න බැරිුණා. ඒ හින්දා අලියෙක්ම ඇන්දා. දන්නේ නැද්ද පොඩ්ඩ. මේ ඉන්නේ අලියට ඇස තැබීමේ තරගයේ ජයග්‍රාහකයා. අස්පාගෙන යන ගාමන පුරුද්දක් කියලා දරුවේ. ඊගාමතර හැකව පුර කොහොමද මේ හැකව වර්ධනය කරගත්තේ. මේක පිළිසිරකින් වර්ධනය කරගත්තා නැත්නම් පුතා ගමෙන් වර්ධනය කරගත්තද? ගමෙන් වර්ධනය කරගත්තා. කොහොමද? ගමෙන් වර්ධනය කරගත්තා. හොඳ අපෝසන ආයතනයක් අක්ෂරම ගාමට අක්ෂරකාරයෙන් හොඳ හැකියාවක් කරන පොඩි කියනවා හැකියාවක් ඕන රැඳෙන රක්ෂාබන්ධක මම හිතනවා කරන්න පුළුවන්. හොඳ හැකියාවක් කරන ගමක් කරනවා හොඳ අපෝසන ආයතනයක්. There was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice. ඔන්න බලන්න අපේ සුකුන්ස වාසනා මුට්ටිය බිඳින්න යන විදිය. ඔන්න ඔය අතර වාරදී අපේ බව්වගේ කුකින් ස්කිල්ස් අපි දැනගත්තා. එහෙනම් දු යන්න දන්නවද? නෑ ඔයා උඩට ගලත් ඇයි. ගියා වටිනවනේ අපිට ඒ අපි කොහමද ආෆ් බෝල් කරන්න ගිහිල්ලා පිටරේ කොහොමද මේ පිටරේ කොහොම ෂුවර් නිසා පිටරේ හැදුවේ පත්තක හදලාමයි කඩුවම පිටර සොක්කා ගන්නවා මේක නේද කන්නේ මම සමහර පිටර කන නිසා අහන්නේ නැහැ කෑවා ආෆ් බෝයිල් නෙවෙයි ඒක නිකන් ආෆ් බෝයිල් නෙවෙයි කෑම බෝයිල් දාලා මූව පේන්නේ මූව පේන්නේ දස් සෙට් එක විතරයි පේන්නේ emotional damn it අපිට කෙලින්ම බනිස් කෑමේ තරගේ තියෙන කෙලින් පසන් ඉන්න බනිස් තියාගෙන බනිස් උස්සගෙන ඉන්න ඕන. අපේ මිතිලත් ඉන්න බනිස් උස්සගෙන. කෞසියත් කොහොම බෑක්. ඉතින් ඊළඟට තිබ්බේ බනිස් කෑමේ තරගය. හැබැයි අපිට පේනවා සමහර අයට බනිස් කනවා තියා බනිස්ට ලං වෙන එකත් අමාරු වැඩක් කියලා. අත විදිපස්සේම ඕනේ. අත්‍තරම කොහොමද මේ පොඩි කාලේ ඉඳන් මේ වගේ ක්‍රියාවල් ක්‍රියාන්විතවලට සම්බන්ධ වෙලා තියෙනවද? කොහොමද මේ හැකියාව වර්ධනය කරගත්තේ? උදාහරණ ගෙදර යන හලපාලා යත් පුතත් එක්ක සම්බන්ධ වෙනවා. උදේ ගමේ බණිස් කාලේ තමයි මේක පුරුදුනේ නේද? හොඳයි තරුෂි මොකක්ද අහන්න තියෙන්නේ මේ දරුවගේ? සර් මේ මට අහන්න තිබ්බ එක සර් ඇහුවා. ඒකෙන් අපි දැන් පැයකදීලා පැයකදීලා මෙතන එහාට අපි නවත්තමු. ඉතින් මේ දරුවට තව තවත් වැඩියෙන් බණිස් ගන්න ලැබේවා කියලා හොඳ අපලසන්නා දෙන්න. හරි අපි සජීවනි මිස්ටර් ආරාධනා කරමු. දැන් අපි දැන් දෙන්න කියලා දරුවට
සර් ටැග් එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න. ඔව් ඇත්තටම මේ අපි ලබා දෙන්නේ බනිස් කෑමේ තරගයට අපි ලබා දුන්නේ දොරටුවේ ශීතකරණය නෙමෙයි නැත්නම් මේ ධම්මෝ සෝෆා කට්ටයක් සමග මේකට කියන gift voucher එක. ඒකට රුපියල් 7000ක් සෝෆා voucher එකක් මේක ඇතුලේ තියෙනවා. මේ දොරට ඒක කියලා සෝෆා කියන ඊට පස්සේ බනිස් ගන්න පුළුවන් පුතේ. උදාහරණ නැගිලා තියෙන තිබ්බේ අන්ධයා කිරි කැවීමේ තරගය. පවාගෙන 3 2 1 මේක තරගයක් වුණාට සමහර කට්ටිය නම් හිටියා යෝගට් එක හම්බෙනවනේ අපේ පාඩුවේ අපි කනවා කිය. ප්‍රශ්නයක් නෑ නේද? මොන උනත් යෝගට් එක ගන්නවන්නේ. අසන් කැම්මට වතුර පුරවනවා බැලුම් වලට. ඕගනයිසින් කමිටි. මේ ළමයින්ට හොඳ අප්පල සංඥාවක් දෙන්න. අත්වල පිටි බෑ. අපේ කෙල්ලෝ වගේන මේකක් දාන. කොල්ලෝ ටික. දක්ෂ. ඉතින් මේ තරගය තමා පිටි තුල සතේ සෙවීම. දැන් සතේව හොයන්න නැති හින්දා ඉතින් රුපියල් 5ක් දැම්මේ. ඉතින් තරගේ නම සතේ සෙවීම. තව ටිකයි. ඔලු පලා ගන්න එපා. ඕබන් මේ තව ටිකක් කළා කිය පහක දේවතත් නම් පේනවා. පහක දේවතත් දෙකක් අඩු වෙලා පේනවා. කොහොමද බා? නෑනේ වකියන විදසක් සතේ කෙසේ වෙතත් හරි අම්මුණා. අම්මුණා කවුද ජයග්‍රාහකයා කෝ ගනින් පතින් ගන්න බෑ. පතින් ගන්න බෑකෝ. ෆොටෝ එකක් ගන්නද කට්ටිය එන්නේ කියලා. ඉතින් මේ ඉන්නේ පිටි තුල සතේ සෙවීමේ ජයග්‍රාහක. බය වෙන්න එපා හොල්මනක් කියලා. හොල්මනක් නෙමෙයි අපේ කොල්ලෙක් ඉන්නේ. එන්න බලන්න අපේ මනුල්ලා ආච්චි කෙනෙක් වෙලා. මණ්ඩු චීස්. බව්වෝ. බලන්න. කට්ටිය බලන්න. කට්ටිය බලන්න. ඉතින් ඊළඟට DJ time. තුබුන්සා ඉන්නවා.